ගම්බාර අප්පච්චිගේම පිහිටයි සැමට. ඒ වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සැමටම. ඉතින් දරුවනේ වෙනදා වගේ අදත් මම මේ වීඩියෝ එක කරන්නේ බොහෝ දරුවන් පිරිසක් නිතර අහන ප්‍රශ්නවලට පිළිතුරු දීමට තමයි. පුතේ අනිත් කරුණ නම් මාගේ සෑම වීඩියෝ එකක්ම බලන්න. මොකද Tamanට ඒ තුලින් Tamanගේ ප්‍රශ්නෙට පිළිතුරු අනිවාර්යෙන් තියෙනවා. එහෙම නැතුව පුතේ ඒ වීඩියෝ බලන්න නැතුව හැම වෙලෙම එකම ප්‍රශ්නය අහන්නත් එපා. ඒක මං කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඒ කොහොම වුණත් පුතේ මා මේ සමගත් ටිකක් මේ වරන් සම්බන්ධව වරන් කොහොමද ඉන්නේ කියලා මම කතා කරන්නම්. පුතේ මෙහෙමයි. බොහෝ දරුවන් ගත්තාම ඒ කියන්නේ මේක කාන්තා පක්ෂයට වෙන්න පුළුවන්, ඒ වගේම පිරිමි දරුවන්ට වෙන්න පුළුවන්. කොයි දරුවා ගත්තත් ඒ කියන්නේ පුතේ අතේ ඇඟිලි පහම එක වගේ නැහැ. ඒ වගේ තමයි මනුස්ස වර්ගයා ගත්තාමත් ඒක විවිධ පුද්ගලයෝ ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි Tamanට මේ බලය දෙන්න ඥාති එහෙම නැත්නම් මේ නරක ඥාති. ඉතින් පුතේ දැන් Tamanට යම්කිසි වරම්මාලාවක් දීමට එනවා නම් ඒ වගේම Tamanට මේ වරම්මාලාවක් කියලා හඳුනා ගන්න විශේෂ හේතු මම අද මේ වීඩියෝ එක තුලින් සඳහන් කරනවා. මෙහෙමයි. දැන් සමහර දරුවෝ ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් දේවස්ථානයකට ගිහාම ඒ වගේම බුදුන් වඳින්න ගිහාම එහෙම නැත්නම් දෙවියන්ට පහන් ආලෝකයක් තියෙනකොට Tamanගේ නිකම් ශරීරය වේවුලනවා, ඒ වගේම සීතල වෙනවා, ඔළුව බරක් වගේ දැනෙනවා, ඒ වගේම Tamanගේ මේ ඇස් ලොකු වෙනවා, ඒ වගේම Tamanගේ සමහර වෙලාවට පපුව හිරි වැටෙනවා, ඒ වගේම උරි හිස්පත් හිර වෙනවා, මුළු සරුවාංගෙම ඒ වගේ විවිධ දේවල් සිද්ධ වෙනවා. අනිත් කරුණ වන්නේ පුතේ දැන් මම අර කිව්වනේ හැම කෙනාටම එක වගේ නැහැ කියලා. ඉතින් දැන් සමහර දරුවෝ ගත්තාම පුතේ මේ දණහිම් පාත කකුල් දෙක විතරක් නිකන් කිටි ගාලා ගැහෙනවා. පුතේ මෙහෙමයි. මේ සෑම දෙයක්ම වෙන්නේ Tamanට මේ එන්නා වූ ඥාතියා ඒ කරන දේවල් එක්ක. අනිත් කරුණ වන්නේ පුතේ දැන් සමහර දරුවෝ ගත්තාම මේ සරුවාංගය වෙනස් වෙනවා. ඒ වගේම Tamanට මේ තොරතුරු Tamanගේ හදවතට මනසට දෙනවා. ඒ වගේම මේ කම්වලට විවිධ දේවල් ඇහෙනවා. ඒ කියන්නේ අර ඥාතියා දෙන පණිවිඩ Tamanට දැනෙන්න ගන්නවා. සමහර දරුවෝ ගත්තාම මේ පණිවිඩ ලැබෙන්නේ නැහැ. මම අර කියපු විදිහට එක්කෝ දණහිස් දෙකෙන් පාත විතරයි නිකන් හිරි පැටිනවා වගේ දැනෙන්නේ. ඉතින් එහෙම වුණාම පුතේ දැන් මේ අර සරුවාංගේ මම කියපු ආකාරයට මේ සියලු දේවල් සිද්ධ වුණත් පණිවිඩාවල් Tamanට ඒක කරගන්න කියන්නේ තනියෙන් හැකියාවක් තියෙනවා නම් ඒවා ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙම නැතිනම් Tamanට පුතේ අනිවාර්යෙන් කෙනෙක් ලව්ව Tamanගේ මේ දෝෂ අයින් කරගන්න වෙනවා. මේ දෝෂ අයින් කරගෙන Taman මේ වරම්මාලාව ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ සමහර මේ දරුවෝ ඉන්නවා මේ වෙනකොට දෙවුල් හදාගෙන වැඩ කරගෙන ගිහිල්ලා ඒ වගේම මේ මහා දේවස්ථාන වලට ගිහිල්ලා ඒ පූජා තියලා නමුත් පුතේ මේ වෙනකොට මේ ඒ දරුවාන්ගේ දෙවුල් එක්කෝ වැහිලා. එහෙම නැත්නම් මේ වෙනකොට පුතේ තමන්ගේ දෙවුලට සේනාව ඉන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ පුතේ මම අර කියපු ආකාරයට එක්කෝ දණහිස් දෙකෙන් පාත විතරක් අර ඥාතියා ඉන්නවා කියලා තමාට දැනෙනවා. නමුත් තමාගේ ශරීරයට එන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරය ගත වෙන්න බෑ ඥාතියට. එහෙම පුතේ වුණාම ඒ කියන්නේ තමන් බලන්න ඕන අනිවාර්යෙන් දෙවුලකට හරි ගිහිලා මොකද්ද මේකට හේතු කියලා. පුතේ එහෙම වෙනකොට දැන් අර මම කියපු ආකාරයට Tamanට ශරීරයට ඥාතියා ගොඩ වෙන්නෙත් නැහැ. ඒ වගේම Tamanට මේ තොරතුරු Tamanගේ මනසට හදවතට ලැබෙන්නෙත් නැහැ. ඉතින් එහෙම වුණාම Taman අනිවාර්යෙන් දෙවොලකින් බලන්න ඕන මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ Tamanගේ මේ දෙවොල සිර කරලාද එහෙම නැත්නම් Tamanට ශරීරයට ඥාතියා එන්න බැරි වෙන්න හිර කරලාද? ඒ වගේම වෙන ඒ ඥාතියාට අමතර වෙන ඥාතියෙක් එනවද? ඒ වගේ Taman බලන්න ඕන. බලලා ඕන Tamanගේ මේ දෙවොල් කටයුතු ඒ වගේ මේ වරන් කටයුතු කරගෙන යන්න. එහෙම නැතුව පුතේ මේ වැඩ කරන්න අමාරුයි. ඒ වගේම තමයි මම අර කියපු ආකාරයට මගේ දරුවන්ට මුලින්ම දරුවෙක් නම් ඒ කියන්නේ කිසි දෙයක් දන්නේ නැහැ, වරමක් කියලා දන්නේ නැහැ, මොනවත් දන්නේ නැහැ. අර වගේ
තමන්ගේ ශරීරයට යම්කිසි බලවේග කියන්නේ තමන්ට අර ලැබෙන තොරතුරු සංඥා ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම තමන් දැනගන්න ඕන තමන්ට මේ වරම් මාලාවකට තමා මේ පණිවිඩ තොරතුරු ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේම තමාට මේ ටිකක් මම කියන්න ඕන පුතේ. දැන් මේ වරම් මූලිකව පිළිතන කියන්නේ බලේන දරුවෙක් නම් තමාට සිහිනෙන් ඒ පණිවිඩ ලැබෙන්න පුළුවන්. ඒ වගේම දෙවි දේවතාවන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිතර දකින්න පුළුවන් සිහිනෙන් පාවා. ඒ වගේම තමන්ට නිතර නිකම් දැන් මේ ප්‍රධාන වශයෙන් පුතේ මේ ගම්බාර අප්පච්චිගේ වරම්මාලා වෙනකොට නම් නිතර තමන්ට දැක ගන්න පුළුවන් නිකම් පුතේ සුදු පාටට නිකම් මීදුමකින් වැහිලා වගේ කෙනෙක් තමා අතරේ හිටගෙන ඉන්නවා. ඒ වගේම ගමන් කරනවා වගේ දැනෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක තමන් හොඳට කල්පනා කරලා බලලා මේ වරම් ගමන කියන්නේ කරගන්නවා නම් ඒවා නිසි ලෙස ඒවා කරගන්න ඕන. එහෙම නැත්නම් ආවට ගියාටමයි පුතේ මේ වරම් මාලාව ගන්න එපා. මොකද එහෙම වුණොත් අතරමඟ ඒවා කරලා නතර කරපුවම Tamanට බොහෝ දුරට කාර්යතර බාධක එනවා. ඒ නිසා වරම්වක් හරියට කරනවා නම් නිශ්චිත වශයෙන් ඒවා කරන්න සූදානම් වෙන්න. එහෙම නැතුව ආවට ගියාට මගේ දරුවන් මේවා කරන්න යන්නත් එපා. ඉතින් මගේ දරුවන්ට කියන්නේ පුතේ මේ වීඩියෝ එක එකක්වත් නොහර බලන්න. මොකද ඒ තුලින් Tamanට යම් දේවල් අවබෝධයක් ගන්න. ඒ වගේම Tamanට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට පිළිතුරු මේ සමග තියෙන්න පුළුවන්. හිතින් ඒ වගේ තමා මගේ දරුවන් මේ වීඩියෝ නරඹලා තියෙනවා. ඒ වගේම ලයික් කරලා තියෙනවා. ඒ සෑම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් මාගේ මේ YouTube එකේ මේ නාලිකාව බලලා ගොඩාක් අය මට ප්‍රශංසා කරලා තියෙනවා. ඒ සෑම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුතේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් Tamanට එක්ක දුරකථන පණිවිඩයක් දීලා අහන්න. ඒ වගේම Tamanට මේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ පහතින් දාන්න. ඒ වගේම සෑම දිනාගෙම මේ වරන් කටයුතු ඉතා සාර්ථක වෙන්න ඕන. යම්කිසි හිර දෝෂයක් තියෙනවා නම් ඒවා දුරු වෙන්න ඕන. ඒ වගේම බලකාර හැඩකාර අප්පච්චිගේ පිහිටෙන් ආරස්සාවෙන් ආනුභාවයෙන් තමන්ගේ මේ සියලු දේන දෝෂ අන්ධකාර දුරු වෙලා යහපත් කටයුතු කරන්න ඉඩ ලැබෙන්න ඕන. ඉතින් සෑම දිනාටම උතුම් බලකාර හැඩකාර ගම්බාර අප්පච්චිගේම පිහිට ප්‍රාර්ථනා කරනවා.